කොන්නිචිවා මිනාසන්. අද අපි SSW ඉන්ටර්වියු එකකදී ප්‍රධාන කැටගරි කීපයක් යටතේ අහන ප්‍රශ්න මොනවාද කියලා බලමු. මුලින්ම අපි යමු ඇග්‍රිකල්චර් කියන කැටගරි එකට. ඒකේ අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. දොන්න සකුමුත්සෝ සොදතෙත කොතෝ ගාරිමස්කා. ඔයා මොන වගේ දේවල්ද වගා කරලා තියෙන්නේ? ඒ කියන්නේ ඔයා මේ ජොබ් එකට අයදුම් කිරීමට පෙර ඔයාට මොන වගේ දේවල් වගා කරලා අත්දැකීම් තියනවද කියලා තමයි මේ ප්‍රශ්නේදී මේ අහන්නේ. ඒකට ඔයාලගේ අත්දැකීම් එක්ක අරගෙන ඔයාලා දන්න දේවල් එක්ක අරගෙන ඔයාලට සරල උත්තරයක් හදාගන්න පුළුවන්. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. තනියෝ මකුමයේනි නනියෝ ශිමස්කා. බීජ වපුරන්න කලින් බීජ හිටවන්න කලින් මොනවාද කරන්න කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ අපි බීජ හදන්න කලින් අපි පොළව සම්බන්ධව එක එක කටයුතු කරනවා. ඒ දේවල් ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට හදලා දෙන්න පුළුවන්. ඊගාවට අපි යමු මේ ඇග්‍රිකල්චර් කැටගරි එක සම්බන්ධ තුන්වෙනි ප්‍රශ්නෙට. නොයකෝ සුකෞතොකි චූයි සුබෙකි කොතෝවා නන්දෙස්කා. ඒ කියන්නේ කෘමිනාශක පාවිච්චි කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවාද? අපි සාමාන්‍යයෙන් කෘමිනාශක පාවිච්චි කරනවා වගාවක් කරද්දී. ඒ වෙලාවට අපි අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේ මේවා පාවිච්චි කරන ආකාරය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වගේ දේවල් ඔයාලට උත්තරයක් විදිහට හදලා ඔයාලගේ අත්දැකීම් එක්ක එකතු කරලා මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුළුවන්. ඊගාවට අපි යමු දෙවෙනි කොටසට. කෙයාකිව කියන කැටගරි එක යටතේ අහන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා අපි බලමු. රියෝෂතෝවා නන්දෙස්කා. රියෝෂ කියන්නේ මොකක්ද කියලා තමයි මේ අහන්නේ. මේ වචනේ තේරුම මොකක්ද කියලා තමයි මේ අහන්නේ. අපි බලමු රියෝෂ කියන්නේ කවුද කියලා. රියෝෂ කියලා කියන්නේ උදාහරණයක් විදිහට අපි රැකියාව කරද්දී අපි රැක බලා ගන්න කෙනා. අපි වැඩිහිටි කෙනෙක් මහලු කෙනෙක් රැක බලා ගන්නවා නම් ඒ කෙනාව හඳුන්වන්නේ රියෝෂ කියලා. මේ වචනේ තේරුම තමයි ඔයාගෙන් මේ අහන්නේ. ඔයා මේකට නිහොංග වලින් උත්තර දෙන්න ඕනේ. අපි ඊගාවට යමු දෙවෙනි ප්‍රශ්නෙට. කෝරේෂානි හනසුතොකි කියෝ සුකරු කොතෝවා නන්දෙස්කා. අපි මේ වැඩ කරන තැන වැඩිහිටියන්ට කතා කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ දේවල් ගැනද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ වැඩිහිටියොත් එක්ක වැඩ කරද්දී එයාලට කතා කරන ගෞරව වචන සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම එයාලට එක්ක කතා කරද්දී අපි පැහැදිලිව හිමීට කතා කරන්න ඕනේ. මෙතන මහලු අය, ලෙඩ අය වගේම විවිධාකාර වැඩිහිටියන් ඉන්නවා මේ කෙයාගිව සම්බන්ධ රැකියාවලදී. ඊගාවට අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. රියෝෂගා තවරෙතරා දෝෂිමස්කා. ඒ කියන්නේ මේ බලා ගන්න කෙනෙක් හදිස්සිය ඇඳකින් වැටුනොත් ඔයා මොකද කරන්න කියලා තමයි මේ අහන්නේ. ඒකට අපි කරන පිළිවෙලක් තියෙනවා. කෙනෙක් වැටුනහම ඔයා කරන්න ඕන පිළිවෙත් මොනවාද කියලා මේ ප්‍රශ්නේදී අහනවා. ඊගාවට අපි යමු මේකේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස තමයි ෆුඩ් සර්විස්. ගොඩක් කටි SSW වලින් තෝරා ගන්න ඉන්ඩස්ට්‍රි එක කැටගරි එක තමයි මේ ෆුඩ් සර්විස් කියන්නේ. ඒ සම්බන්ධ ප්‍රශ්න කිහිපයකට යමු. පළවෙනි ප්‍රශ්නය. ශොකුහින්නෝ සුකුරුමයේනි නනියෝෂිමස්කා. ආහාර පිළියෙල කරන්න කලින් මොකද කරන්න කියලා තමයි මේ අහන්නේ. ඒ කියන්නේ ආහාර පිළියෙල කරන්න කලින් ඔයා ඒ උපකරණ සැනිටයිස් කිරීම වගේ දේවල් පිරිසිදු කිරීම ආදී කටයුතු කරන්න ඕනේ. මේ දේවල් තමයි මේ ප්‍රශ්නේදී අහන්නේ. ඊගාවට අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. නසේ ශොකුහින්නෝ ඔන්දෝ ඕ චෙක්කුසුරුන දෙස්කා. ඇයි අපි ආහාරවල උෂ්ණත්වය මනින්නේ චෙක් කරන්නේ? ආහාරවල උෂ්ණත්වය සාමාන්‍යයෙන් චෙක් කරන්නේ ආහාරවල ආරක්ෂිතභාවය බලන්න. බැක්ටීරියා ආසාදනය වෙලාද? කල් තබා ගන්න පුළුවන්ද? ඒ වගේ දේවල් බලන්න තමයි මේ ආහාරවල උෂ්ණත්වය චෙක් කරන්නේ. ඒ ප්‍රශ්නෙට ඔයාලට ඒ වගේ සරල උත්තරයක් දෙන්න පුළුවන්. ඊගාවට අපි යමු මේ කැටගරි එකේ තුන්වෙනි ප්‍රශ්නෙට. කමි නොකේයා
තේනි සුයිතේ කියෝ සුකෙරු කොතෝවා නන්දෙස්කා. ඒ කියන්නේ ඔයාගේ කෙත් සහ අත් සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද කියලා තමයි මේ ප්‍රශ්නේදී අහන්නේ. ඇත්තටම මේ ආහාර කියන ඉන්ඩස්ට්‍රි එකේදී ෆුඩ් සර්විස් වලදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ කෙත් සහ අත් කියන්නේ. ජපානයේදී විශේෂයෙන්ම ඔළුවට කෙස් සඳහා භාවිතා කරනවා නෙට් එකක්. එහෙම නැත්නම් බෝෂියක් කියලා කියනවා. මේ වගේ දේවල් මේ ප්‍රශ්නේදී ඔයාලට උත්තර දෙන්න පුළුවන්. අත්වලට තෙබුකුරෝ, ඒ කියන්නේ අත්වැසුම් වලට කියනවා තෙබුකුරෝ කියලා. තෙබුකුරෝ පාවිච්චි කරනවා කියන දේ මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ඔයාලට දෙන්න පුළුවන්. SSW වීසා කැටගරි එක යටතේ ඉන්ටර්විව් එකකදී අහන ප්‍රශ්න කිහිපයක් තමයි මම මේ වීඩියෝ එකට ඇතුළත් කරලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ සාමාන්‍ය ඉන්ටර්විව් එකකදී අහන පොදු ප්‍රශ්න කිහිපය මම මේ වීඩියෝ එකට එකතු කරලා නැහැ. මම කලින් වීඩියෝ වල ඉන්ටර්විව් වීඩියෝ වල ජිකෂෝකායි එක වගේ පොදු ප්‍රශ්න කිහිපය අප්ලෝඩ් කරලා තියෙන හින්දා ප්‍රධාන කැටගරි කිහිපය යටතේ විතරක් අහන ප්‍රශ්න කිහිපයක් මම එකතු කරලා තියෙනවා. ඔයාලට හොඳයි කියලා හිතනවා නම් පහළ තියෙන බටන් එක ඔබලා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ජානේ